සුගතම්මාමේ කොහෙදනි ඉන්න ඔයා? අයියෝ සුගතම්මාමේ කොහෙද? මොකද යකෝ බිරිහන් දෙන්නේ? තොට මහශෝන වගේ හොද මේ එන ටිකට. මම මෙහෙ ඉන්නේ පිළිකන්නේ වල් මෙහෙට. මේ ඉන්නේ මම ඔයර හැමතැන. මට ඔයාට කියන්න ලොකු දෙයක් තියෙනවා. අද අපි ඉගෙන ගත්තා සමදිපාද ත්‍රිකෝණ ගැන. අපේ කනන්ස අපිට ඒව ලස්සනට කියාද. මාමට කියන්නද? මොකද මොනවා ඉගෙන ගත්තා? කියහන්කෝ බලන්න. ඔන්න එහෙනම් අහගෙන ඉන්න ඕනි. හරියනම් ශීර්ෂයට සිට සම්මුඛ පාදයට ඇති ලම්බයත්. ඒ වගේම ශීර්ෂ කෝණයේ සමච්ඡේදකයත්. ශීර්ෂයට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාවත්. ශීර්ෂයට සම්මුඛ පාදයේ ලම්බ සමච්ඡේදකයත්. ඔය හතරම එකිනෙකට සමපාත වෙනවා. මොකද වෙන්නේ? සමදිපාද ත්‍රිකෝණයක. තේරුණාද? ඉවරයි උඹ ගෙනින්න. මං එහෙනම් යනවා නාගෙන ඉන්නේ.